මං ගිය අවුරුද්දේ හෝ ඊට කලින් අවුරුද්දේ වීඩියෝ එකක් දැම්මා මේ කොහොමද යුනිවර්සිටි ළමයෙක්ට ලැප්ටොප් එකක් සිලෙක්ට් කරගන්නේ රික්වයර්මන්ට් මොනවද බලන්න ඕනේ ඒ වගේ ඩීටේල් ඔක්කොම කියලා. එතකොට ඒක කමෙන්ට් සෙක්ෂන් එකේ ගොඩාක් ප්‍රශ්න වල අහලා තිබ්බා. මම ඉතින් මේ අවුරුද්දෙත් ඒ ප්‍රශ්න වලට උත්තරත් එක්කම මම කල්පනා කරා අලුතෙන් වීඩියෝ එකක් දාන්න මේ අලුත් අවුරුද්දේ 2026 මේ අවුරුද්දට ගැලපෙන විදිහට කොහොමද යුනිවර්සිටි වැඩවලට හරියක ලැප්ටොප් එකක් තෝරගන්න කිය. මේ වීඩියෝ එක මේ මම පස්සේ දාන්නේ කියලා නමුත් කලින් දානවා ගොඩක් අය ඉවපු නිසා. අපි එහෙනම් අද බලමු කොහොමද යුනිවර්සිටි එකේ ළමෙක් විදියට වාගේ කැම්පස් එකේ වැඩ ටික කරගන්න ඕනද ලැප්ටොප් එක ගන්න ඒකේ රික්වයර්මන්ට් මොන වගේ වෙන්න ඕනද කියලා. එහෙනම් දැන් ගොඩක් වෙලාවට මේ අපි කැම්පස් එකේ ළමයට මේ අදකින දෙයක් තමයි ප්‍රශ්නයක් තියෙනවා මේ සමහර වෙලාවට අපිට ලැප්ටොප් එකේ පර්ෆෝමන්ස් වලට වඩා මේ අපි හැම වෙලේම බලන පර්ෆෝමන්ස් ලැප්ටොප් එකේ පර්ෆෝමන්ස් වලට වඩා ඩියුරබිලිටි ප්ලස් පෝටබිලිටි එක වැදගත් වෙන වෙලාවල් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ පර්ෆෝමන්ස් එක එතනට අදාළ වෙන්නේ නැහැ. එතනට අදාළ වෙන්නේ පෝටබිලිටි එකයි ඩියුරබිලිටි එකයි. එතකොට ඔය ඔක්කොම කවර් වෙන ලැප්ටොප් එකක් තෝරගන්න මේ ඕනේ. මං ඒ පාවිච්චි කරන තැනුත් කියන්න. ඊට අමතරව පාවිච්චි කරපු ලැප්ටොප් එකක් ගන්න කොහොමද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් යූස් කරපු ලැප්ටොප් ගන්න ඉන්නවනේ සමහර අය මේ බජට් ප්‍රොබ්ලම්ස් නිසා. ඒ වගේ එකක් ගන්න කොහොමද? ඒ කොමත් එක තමයි මෙහෙම. ඔයා ඉස්සෙල්ලාම ලැප්ටොප් එකක් ගන්න යනකොට ඔයාගේ ඩිග්‍රී එකට ගැලපෙන ලැප්ටොප් එකක් ගන්න ඕනේ. එතන අර සාමාන්‍යයෙන් අර මේක මෙහෙමයි මේක මෙහෙමයි මේ වගේ එකක් කියලා අර කොමන් අයිඩියා එකක් තිබුණාට වැඩේට ගැලපෙන ලැප්ටොප් එකක් ගත්තාම ඔයාට බජට් එක ඉතුරු කරගන්න පුළුවන්. ඉස්සරහදී ඩිග්‍රී කරගෙන යනකොට එද ගොඩාක් ගැටලු වලට විසඳුම හම්බ වෙනවා. හරියට මුලින්ම ලැප්ටොප් එක ගන්න ඕන ඒක සිලෙක්ට් කරගත්තා. ඔයා ඉස්සරහම ලැප්ටොප් එක ගන්නකොට බලන්න ඕන ඔයාගේ ඩිග්‍රී එක දිහා. ලැප්ටොප් එකට කලින් ඩිග්‍රී එක මොකක් වගේද කියලා බලන්න. සාමාන්‍යයෙන් ලංකාවේ ඉන්ජිනියරින් IT මීඩියා ප්‍රොඩක්ෂන් වගේ ඩිග්‍රී වල තියෙන කෝස් කන්ටෙන්ට් ගත්තාම ඒකට සාමාන්‍යයෙන් නෝමල් බජට් රේන්ජ් එකේ ලැප්ටොප් එකක් යූස් කරන්න බෑ. මොකද ස්ටෙම් සබ්ජෙක්ට් එකක් ස්පෙෂල් ස්ටෙම් සබ්ජෙක්ට් තමයි. ස්ටෙම් වලත් අර සමහර ඒවා තියෙනවා මේ ලැප්ටොප් එකක් එහෙම ගොඩාක් ලොකුට යූස් වෙන්නේ නැහැ. නමුත් සමහර ඩිග්‍රී තියෙනවා මේ ඒකේ ලැප්ටොප් එක හාර්ඩ්ලි යූස් කරන පර්ෆෝමන්ස් එක මේ ගොඩක්ම බලපානවා ඒගොල්ලන්ගේ ඩිග්‍රී වල වැඩ කරගන්න. එතකොට ඔය කෝස් කන්ටෙන්ට් එක මොන වගේද කියලා බලන්න. එතකොට ඔයගේ කෝස් කන්ටෙන්ට් එක මොන වගේද කියලා ඔයාලට Google search කරලා බලන්න පුළුවන්. ඔයාගේ යුනිවර්සිටි එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඊට පස්සේ ඒ තියෙන ටොපික්ස් මේ බලන්න කොච්චර ගැඹුරට යනවද කියලා බලන්න. පාවිච්චි කරන්න තියෙන සොෆ්ට්වෙයාර්ස් මොනවද කියලා බලන්න. ඒ සොෆ්ට්වෙයාර් එකේ රික්වයර්මන්ට් Google එකේ සර්ච් කරලා බලන්න. එතකොට ඒ සොෆ්ට්වෙයාර් එකේ තියෙන ලේටස්ට්ම වර්ෂන් එක පාවිච්චි කරන්න ඔයාලා තියෙන ලැප්ටොප් එකේ රික්වයර්මන්ට් මොනවද කියලා බලන්න. අන්ගේ රික්වයර්මන්ට් තියෙන ලැප්ටොප් එකක් ගන්න රාප්ලි. හරිද? ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. දැන් කරන්න බෑනේ ඔක. කියන සොෆ්ට්වෙයාර්ස් ගොඩක් යූස් වෙනවා. සමහරවිට ඩිග්‍රී එකේ කන්ටෙන්ට් එක හරියට හොයාගන්න බෑ. හරි. ඔයගේ ගැටලු ගොඩාක් එනවනේ. ඒක නිසා මම කියන්න හරියටම කොහොමද තමන්ට ගැලපෙනම ලැප්ටොප් එක තෝරගන්නේ කියලා. හරිද? දැන් ඔතනදී කෙන ප්‍රශ්නේ තමයි බලන්න ඕනේ පර්ෆෝමන්ස් එක දිහාට ලැප්ටොප් එකේ පෝටබිලිටි එක. එහෙම නැත්නම් බැටරි එක දිහාද කියලා. හරි. සාමාන්‍යයෙන් ඔයා ලැප්ටොප් එක ගන්නකොට හරි ලැප්ටොප් එක ගන්නකොට ඔයා පර්ෆෝමන්ස් බලලා ලැප්ටොප් එකක් ගන්නව නම් බොහෝ දුරට ඔයාගේ ලැප්ටොප් එකේ බැටරි ලයිෆ් එක අඩු වෙනවා. කියන්නේ ඔයාගේ ලැප්ටොප් එකේ පර්ෆෝමන්ස් වැඩි වෙනවා කියන්නේ ග්‍රැෆික් කාඩ් එකක් ඩෙඩිකේටඩ් මේ සෙපරේට් ග්‍රැෆික් කාඩ් එකක් වෙනම එනවනම් තව ඔය තියෙන ටූල්ස් ඔක්කොත් එක්ක තියෙන මේ හයි පර්ෆෝමන්ස් ලැප්ටොප් එකක් ගත්තාම බැටරි ලයිෆ් එක අඩුයි. බැටරි ලයිෆ් එක හොඳ ලැප්ටොප් එකක් ගත්තාම මේක බජට් රේන්ජ් එකට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒකේ ඇත්තටම ස්ලයිට්ලි පර්ෆෝමන්ස් වල අඩුවක් තියෙනවා. එන්ට්‍රි ලෙවල් ලැප්ටොප් එකක් ගත්තාම ඔයාලට ඔයාගේ ඩිග්‍රී එකට අර මං කිව්ව විදිහට බලලා ඔයාගේ ලැප්ටොප් එක තෝරගන්න පුළුවන්. හරිද? දැන් ඒක තමයි සාමාන්‍යයෙන් බ්‍රීෆ්ලි ඔක් ගැන කියන්න තියෙන්නේ. දැන් අපි බලමු ගන්න ඕනේ Windows OS එක රන් කරන ලැප්ටොප් එකක්ද එහෙම නැත්නම් Mac OS එකද? ගොඩාක් අය මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ අහලා තිබ්බා Windows ගන්නවද Mac අය. Windows වලට මාරු වෙන්න අහලා තියෙනවා. Windows මේ ගොඩක් යුනිවර්සිටි ස්ටුඩන්ට්ස් වලට රෙකමන්ඩ් කරන්නේ මේ ඔයා ඕන කෙනකින් අහලා බලන්න බෞද්ධරේ කියන්නේ ඒගොල්ලෝ
වින්ඩෝස් යස් කරන කිය මොකද වින්ඩෝස් කියන්නේ බ්‍රෝඩ්ලි යසන ඔයිස එකට ගොඩා සොෆ්ටස්වලට වින්ඩෝ සපෝට් වින්ඩෝස් කියන ඉන්නව සිස්ටම් එකක් නෙමේ තුන දුවන්නේ හැබැයි මෙක්කෝ එස ගත්තාම ඒක රෆ්ලි ඉන්නවස් තමා දුවන් හැබැයි මැක්කෝ එස්ස එක දුවන මේ අප ලප්ටොප්ස් නෝමල් වින්ඩෝ සප්ටොප් එකට වඩා හොඳ බැටරි ලයි් එකක්තේ එතකට සාමාන්‍ය මැක්කෝයිස් එක ඩිවලමිල්ට එකත් හොඳයි මේ අර ගොඩක් වින්ඩෝස් ඔස් එක එන්නේ නැති එන ඉශස් මැක්කෝයිස් එක එනල හරි සාමානෙන් ප්‍රමියම් විදියට යස් කරන්න පුළුවන් ලප්ටොප් එකක් කියන්නේ මැක්කෝයිස් එක එන මේ අප ලප්ටොප්ස් අප ලප්ටොප්ස් ගත්තාහම කොලට ගොඩක් කලාට පෙයිඩ් වර්ෂන්ස් තමා යුස් කරන්න වෙන්නේ අරිද ලං ආවෙනම් අර කොපිරයිට් සම්බන්ධ ශස් කෝපරේට් සක්ෂණ එක තිබට පර්සනල් යස් කරනට හෙමට වින්ඩෝසකින් එන නැති නිසා අපි මේ අයිරෙසි සොෆ්ටස් යස් කරන නමුත් මේ ඕස් එක තියෙන අයි අප ලප්ටොප එකක් යස් කරනවන ට ගොඩක් පෙයිඩ වර්ෂන්ස් තම යස් කරන ගත්තාම පෙයිඩ් වර්ෂන් එකත් කවරන ස්ටඩන්ට පො එක හැම එකක් නෙමේ නමුත් ඉසන්සියල්ම සොෆ්ටස් එක පෙයිඩ වර්ෂන් ට ස්ටඩන්ට ොරකින් ්‍රී ගන්න පුළ සමාරයරට ඩිස්කවන්ස් හම්බෙනවා ඒවගේ ඔෆස් තියෙන එතකට ඔයාට තියෙන සොෆ්ටයස් මොනවද ඒරිකොල්ම සිල්කුම් බලලා තමා මේ ඔයා ලැප්ටොප් එක කොහොමදිශද සිල්් කරගන්න දැනටමාට වින්ඩෝස් හෝ මැක්කෝ මොකක්කරි මැක්බුක් එකක් හරි වින්ඩෝස් වලින් ගන් දෙෙන මොකක්ම හරි ලැප්ටොප්ලක් තියෙනවනම් යුනිසිට යන්න බලන්න ඉන්නවන කොයි මෙලාක මේ දැම්ම මරු ලැප්ටොප් එකට යන්න එක ඉස්සල්ලවන ඩිග්‍රේකට යන්න වගේ පරණ ලැප්ටොප් ඇත්තරගෙන වගේ ඩිග්‍රේක රන් කරන්න සාමනින් පලෝ කරන්න මාස 3-4ක් පාංචි කරලා මන ඊට පස්සේ ඔයාගේ කලෙක්ලා යස් කරන ටොප්ෂෙක් වගේ ලප්ටොප් එක කම්පය කරන්න ඒගොලොත් එක්වාට සම්බනින් පොඩි පේස එකක් යන්න පුළුවන්නම් අවශ්‍ය වෙන නැහැ ලැප්ටොප් එකක් ලොපෝටම රජන්ති බයි කරන එක ඇතරම අවශ්‍යය ඒක නිසා පොඩක් ටයිම් එකන දිහි එක්ස්පිරියන්ස් කරලා අලුත් ලප්ටොප් එකට ඉට පස්ස අපි බලමු යස් ලප්ටොප් එකක් ගන්න කතා බොන්දී තැඟුයි ගොඩක්කට යස් ලප්ටොප් එක ගන්න හොඩ ගලම එක කලින් යස් කරපෙන මේ රවට්ටර මේ ඇත්තනම ලඩිවි කොරල ලදි ඒක නිසා යස් ලප්ටොප් එකක් ගන්නවට ගොඩක් මේ විශවාස කරන ඔයාව දන්න හොඳින් අඳරන කෙනෙගේ ලප්ටොප් එකක් ගන්න යස එකක් ගන්න ඕන මේ සහ ඒක ගොඩක් චෙක්කරන්න මේ මොනවගේ රීපලේස්මන්ද කරලා තියෙන ඇතුළේ කියලා හෙලි තිබට හොඳට ඇතුළේ රීපලේස්මන් කරලා මේ කෑලි මාරු ගල තියන කෑලි ගලවල ඒම දෙන වෙලාවල් තියෙන සෝ ඒක චෙක් කරගන්නත් ඕන ඒක බලන්නත් ඕන හරි වාටම දේව බලන්න බැරින සාමානය හෝ ඉන්ෆිලවල් බජට ලප්ටොප් එකට යන හොඳයි යුස් එකක් ගන්නනොට සාමාන්‍ය රැකමන් කරන්න මොනවගේ යස් ලප්ටෝ මොඩල්ද හොඳ කිය මගේ එක්ස්පිරියන්ස එක නුව තිං පෑඩ් ලෙනෝ තිං පෑඩ් එක සහදේ ලැටිටියුඩ් කියන බිස්නස් ලෙවල් ලක්ටොප්ස් තියෙනවා ඒ ලක්ටොප්ස් මේ මම දන්නනෑ මේ කියන මම එක්ස්පිරියන්ස් කල තියෙන දෙයක් ඒ ලක්ටොප් සර තාම ඔබෝම සොත එකනෙ යස්කාපු ලක්ටොප් එකක් ගන්නවන ගන්න මොඩිල්ල ම හොඳ මොල්ඩ කීප විදිහයට දකින්න ඔය ඩෙල් හැටිටියුට් කිය එකයි ලස් අමකදම දෙනව තින් පැඩේ ඔය ලප්ටොප් එක තමන සමනින් මම එක්ස්පිරියන්ස් කල දේව ඕල් මොඩල්ස් ගත්තහම තාමත්තර සමනින් හොඳ ඔපොමන්ස එකක් දෙන හරි ටයිම් එකත් එක බල පහ හොඳ පොපොමන්ස එකක් දෙන මේ ලප්ටොප් දිර තියෙන ඒ දෙක තම මගේ එක්ස්පිරියන්ස එක හරි ඊට පස්සේ ඔය වගේ තම ඊට පස්සේ ඕනන තම ගොඩක් මේ ඇති ප්‍රශ්න ඔයගේ ඩිග්දේක මොකක්ද ඔය මේ හැම එකක්ම පල්ලෑ කම සක්ෂණ එක තියෙනවා අර කලින් විඩිග වගේ මේකෙත් වගේ ඩිග්‍රේක්සා වට තියෙන ප්‍රශ්න ඔක්කොම දානම මේ පුළුවන් විදිරම් රැප්ලයි කරන්න ඔක තමයි ලප්ටොප් කන කියන දේ මන් ලප්ටොප් ගල මීට කලින් විඩියක් දැම්ම ඒක කියන්න බැරිවන් ඩීටල් එකක් තම ම මේක කිප් හරි ඒක බලපන තියෙනවන ගිහිල බලන මම ලින්ක එක දාලා තියෙන ඩිස්ක්‍රප්ෂණ එක දැම් මෙතන ඒක ලින්ක එකත් ඇක මං ගැන තියෙන